ඩ්‍රයිවිං ලයිසන් ගන්න ආසාවෙන් ඉන්න දුවල පුතාලට තමයි මේ කතා කරන්නේ. ඔයගොල්ලන්ට දැන් අවුරුදු 17ක් හෝ 18ක් සම්පූර්ණ වෙලා නම් මේ සඳහා සුසුකම් තියෙනවා. අවුරුදු 17න් ඔයගොල්ලන්ට පුළුවන් ලර්න් පර්මිට් එකක් ගන්න. හැබැයි අවුරුදු 18 සම්පූර්ණ වුණාම තමයි ප්‍රායෝගික පරීක්ෂණයට පෙනී සිටලා සමත් වෙලා ඩ්‍රයිවිං ලයිසන් එකක් අරගන්න පුළුවන්. ඒ ඉතින් මේ ඔයගොල්ලන්ට අවුරුදු 18 වෙනකම්ම ඉන්න වෙලා තියෙන්නේ. අවුරුදු 18 සම්පූර්ණ වුණොත් තමයි මේ වගකීම ගන්න තරම් මුහුකුරා ගිය පුද්ගලයෙක් බවට පත් වෙන්නේ. හැබැයි පොඩි ප්‍රශ්නකුත් තියෙනවා. අපේ රටේ වැඩිහිටියෝ කරගන්න අනුතුරු දිහා බලපුවාම ඒගොල්ලොත් හරියට මේ අවුරුදු 18 පොඩි ළමයි වගේ තමයි වාහන පදවන්නේ. හැබැයි ඕගොල්ලෝ එහෙම නෑ. ඕගොල්ලෝ තමයි පාරේ අනාගතේ. ඩ්‍රයිවිං කරන්න නිසි ක්‍රමවේදයක් තියෙනවා. අන්න ඒ ක්‍රමවේදයට අනුගතව තමයි ඕගොල්ලෝ වාහන ඩ්‍රයිවිං කරනකොට ඕගොල්ලෝ දැනුම, කුසලතා, ආකල්ප කියන මේ තුනෙන්ම පොසත් වෙන්න ඕනේ. වාහනේ පදවගෙන යන්න නිසි ක්‍රමවේදයක් හදලා තියෙනවා, නීති රීති පද්ධතියක් හදලා තියෙනවා. වාහනේ කියන්නේ මොකක්ද? වාහනේ ක්‍රියා කරන්නේ කොහොමද? ඒ යාන්ත්‍රික ක්‍රියාවලිය හා නිවැරදිව බද්ධ වෙලා මේ කාර්ය කරන්නේ කොහොමද කියන එක ඔයගොල්ලෝ දැනුවත් වෙන්න ඕනේ. වාහනේ පිළිබඳ කාර්මික දැනුම, වාහනේ නඩත්තුව, හදිසියකදී කටයුතු කරන්නේ කොහොමද කියලා මේ හැම දෙයක්ම දැනුවත් වීම වැදගත් වෙනවා. අන්න ඒ සඳහා තමයි ඔයගලන්ට උවමනා වෙන්නේ නිවැරදි ක්‍රමවේදයක් තියෙන විදුරු පාසලක් තෝරා ගැනීම. ඩ්‍රයිවිං කියන්නේ ප්‍රෝග්‍රෑම් එකක්. ඒ ප්‍රෝග්‍රෑම් එක හරියට නිවැරදිව ලියව ගන්න ඕනේ. ඒ සඳහා ප්‍රවීණයෙක් දෙන්න පුහුණුව අත්‍යවශ්‍ය වෙනවා. මම යෝජනා කරනවා අනිවාර්යෙන්ම මේක නිවැරදිව හරියට හරියටම කරගන්න කියලා. මම මේ දෝපදේශක පුල්ගමගේ වගකීමක් සහිත ගුණවත් වියදම් වෙනවා.